ඇයි මේක මෙච්චර මිනිස්සු පොලිමේදී පැය 24ම පෙන්වන්න බැරි කියලා. රජතුමාටවත් එහෙම පෙන්නලා නැහැ. හරි. රාජසිංහ රජතුමා දවසක් කෙනකොට පැය භාගයක් පරක්කු වෙලා තේවාව තියලා වැහුවම තමයි ආය අරින්නේ. ඒ කියන්නේ බුදුවරයෙකුට සලකන විදිහට තමයි සලකන්නේ. හරි. ආය අරින්නේ. ඒතර මහමුදුරන්ට පණිවිඩය වෙන රජතුමා ඇවිල්ලා ඉන්නේ කියලා. මොකද කියන්නේ? රජතුමා ආවත් අරින්නේ. කෝප වෙලා හැම ගියාද නැහැ. පුළුවන් නම් වල පාරට. ඒ රජුන්ට උඩින් ඉන්නේ බුදු. ඒ හින්දා ඒකත් ඉවස ගන්න පුළුවන් වෙන්න ඕනේ. පොල්මේ ගිහිල්ලා හරියටම මාලිගාව ගාවටම යනකොට අර ටයිම් එක අහු වුණාම කොච්චර දවස් ඉන්න ඕනේ දැන් ආයෙ එතනින් ඉවර වෙලා ආයෙ හෙට හවස 2 වෙනකන් ඉන්න ඕනේ. ඒතර ටිකක් හිතට අවුල්. නෑ අවුල් වෙච්ච ගාම හිතන්න මේ කැප කරන්නේ කා වෙනුවෙන්ද? මේ මම මෙතෙන්ට ආවේ ඇයි? සුව පහසුවෙන් ඉන්න. එහෙමද? දැන් ගෙදර ඉඳන් බුදියා ගැන තිබුණා. ඔය ගිහලා මොනව කරනවද? හරි. පැහැදිලිද? මේක යනකොටම තීරණය කරන්න ඕනේ මොකටද යන්නේ කියලා. ගිහිල්ලා එතන ගිහින් අරව නැහැ මේව නැහැ පොලිම දිගයි අරු උඩින් පැන්නා උගේ හතර හන්දි කැඩෙන්න ඕනි. අර සමහර වොයිස් කට් වල සමහර සීයලා ආච්චිලා බයින හැටි. කොහෙද උඩ දර්ශනේ? බයින කියන්නේ මෙතන එන ආපුවාම හැමදේම දෙනවා කියලා තිබුණා. මොකද බිස්කට් එකක්වත් නැහැ වතුර උගුරක්වත් නැහැ. ඉතින් එහෙනම් බිස්කට් කකා වතුර බිබී ගෙදර ඉන්න පුළුවන් නේ. ඔහෙ මොන රෙද්දකට රිංගුවාද? යන්න කලින් තීරණය කරන්න ඕනේ බුදුන් දකින එක ලේසි වැඩක් නෙමෙයි. බුදු වෙන්න අවුරුදු 6ක් නොකානොබි දුෂ්කර ක්‍රියා කළා නම් බුදුන් දකින්නත් ඒ වගේම තමයි. කට්ට කාගෙන යන්න ඕනේ. ඒ කට්ට කාණ්ඩ පුළුවන්ද කියලා ගෙදරදී තීරණය කරන්න ඕනේ. එහෙ ගිහිල්ලා ඒවා වෙනස් කරන්න කතා කරන්න එපා. පැහැදිලිද? හරිම මරි මෝඩයි ලංකාවේ ඉන්න මිනිස්සු. සහ ෆැෂනබල් නේ. අල්ලපු ගෙදර එකා ගිහින් හින්දා මාත් යන්න. නැත්තම් හොඳ නැහැ. ෆැෂනබල් නේ මිනිස්සු නේද? එහෙම තමයි නේ. හැමෝම යන හින්දා අපිත් යන්න. නෑ යන්න ඕනේ හැමෝම යන හින්දා නෙමෙයි. අවබෝධයේ මත තීරණය කරන්න ඕනේ යනවද නැද්ද කියන්නේ. මගේ අවසාන නිගමනය මෙහෙමයි. එහෙම යන එක කට්ට ගන්න එක ඉඳලක ඒක වන්දනා කරගන්න එක ඉතාම හොඳයි. හැබැයි කෙනෙකුට ගෙදර ඉඳන් බුදුහාමුදුරන්ගේ දර්ශනය දකින්න පුළුවන් නම් නොගියයි කියලා ප්‍රශ්නිකුත් වැදගත් වෙන්නේ දර්ශනය.